හොඳයි නිශ්ශබ්දයෙන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තාති. හොඳයි. සංසලේ වැඩ ඉන්න ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරත් ප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයේ අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්තුනි පින්වත්නි, මේ සියලු දෙනාම මේ ස්ථානයට එක්කහුව වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට පින්නතුනි මේ අපෙන් කරන්න ඕන කරන යුතුයකමක් ඥාති ධර්මයක් ඉස්සසිද්ධ කරන්න. පින්කමේ සුවිශේෂී අරමුණ තමයි මේ සියලු දෙනාට බණ අහන්න ඉඩකඩ සලස්වන එක. මේ එකහුව වෙච්ච සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ පින්නතුනි අපිට කාලෙකින් ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය තුල මේ සිංගප්පූරුවේ ඇවිල්ලා පදිංචි වෙලා අපි රැකී ආරක්ෂා කරන උදවිය කාලයක් මේ සිංගප්පූරුවේ ඉඳි දැන් සමහර විට මෙහෙට එනකොට ඕන කෙනෙක්ගේ ඔළුවේ තියෙන්නේ නැති නේද අවුරුදු කීපයක් ඉඳලා මොකක් හරි කරගෙන ආපහු යනවා කියලා. දැන් අවුරුදු 10ක් ඉඳලා යන්න හදන කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ දැන් නැති මද කිරුවා හිටිය ඇති අම්මා ජාතියකට ඇති වෙලා තියෙනවා. හේතුව අපි පුදුම විදිහට ඒ ඇති නොවීම තුලින් පීඩාවටපත් වෙන උදවිය. ඒ සෑහීමකටපත් නොවීම තුලින් පීඩාවටපත් වෙන උදවිය. ඒ ජීවන ගමන නඩත්තු කරන්න පුදුම විදිහට වේස මහන්සි වෙන අතරේ අපි හිතන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. මේක ටිකක් අඩු කරන්න පුළුවන්. දෝංකාරයක් වාගෙනවා. මේ හරි. පළවෙනි කාරණය තමයි ඒක වැඩි වුණා වගේ වාග. පළවෙනි කාරණය තමයි අර මේ ළඟ ඒවා ටිකක් වැඩි කරලා හොඳ ස්මිත් එක හදන්න ලස්සන. අයි කියනවා. පළවෙනි කාරණය තමයි අපි මැරෙනවා කියන එක දැනගන්න ඕනේ. පැහැදිලිද මම කියන්නේ? ඔක නොදන්න කවුරුත් ඉන්නවද?
මේ සේරම දන්නවා මැරෙනවා කියලා දන්නවා. දැන් අපි දන්නවා මැරෙනවා කියලා. හැබැයි අපේ තියෙන ගැටලුව මොකද්ද? අපි කවුරුවත් මරණයට සූදානම් නැහැ. හේතුව අපි දන්නේ නැහැ කොයි වෙලේ මරණවද කියලා. සමහර විට මම මේක තියෙන රිස්ක් අවදානම කියන්නේ. සමහර පහන් පින්නතුනි වැටිය හොඳට තියෙනකොට තෙල් ඉවර වෙලා පහන නැති වෙනවා. තවත් සමහර ඒවා තෙල් තියෙනකොට අර වැටිය පිච්චිලා ගිහිල්ලා පහන නිවෙනවා. තෙලුත් තියෙනකොට වැටියක් තියෙනකොට සමහර පහන් නිවෙලා යනවා. එහෙම අපි නිවෙන්න පුළුවන්. ඕන වෙලාවක අපි නිවිලා යන්න පුළුවන්. එක ගමනක්වත් ඕක මතක් වෙලා තියෙනවා. ඕන වෙලාවක මම නිවිලා යන්න පුළුවන් කියලා. ඕන වෙලාවක දැන් විදේශගත වෙලා ඉන්නෙම අපි අපේ ජීවිත ආලෝකමත් කරනවට වඩා අපි අනුන්ගේ ජීවිත ආලෝකමත් කරන්න අපේ දරුවෝන්ගේ මතක තියාගන්න මම මේ බණ මේ සිංගප්පූරුවේ අපේ වැඩ කරන අම්මලාට කියන්න කියලා මම හරි ඌමනාවෙන් ආපු බණ. මම අවස්ථා කීපයක් කිව්වා මේකට මම වේදන් කරගෙන එන්නම් කියලා. මම ටික වේදන් කරගෙන මේ මොකද මට හරි ඌමනාවක් තිබ්බා මේ විදේශයන් වලට වැඩියහම මේ නැත්තම් හරි පුදුම දුකක් නේ විඳින්න පිටතට. දුකක් නේ විඳින්නේ. මේ වෙලෙකට අපෑගෙන්න නැහැ. හරියට කෑමක් බීමක් නැහැ, අම්මෙක් තාත්තෙක් නැහැ. මේ ජීවිතේම කැප කරනවා අපි අපේ යැපෙන්නම් වෙන්නේ. උතන කවුරුත් ඉන්නවද මට කන්න කියලා සිංගප්පූරුව. ඒ කියන්නේ මට හොඳට කාලා ඉන්න ඕන කියලා සිංගප්පූරුව කවුරුත් ඉන්නවද? අපි අදට මේ කරන්නේ අපේ යැපෙන්නන්ගේ සුබ සාධනය කරන්න වෙයි. දැන් අපි මරුණොත් එහෙම යද්ද කොහොමද යැපෙන්නේ? ඒ තැන ඉඳගෙන බලන්න පුරුදු වෙන්න ඕන මම මගේ ආධ්‍යාත්මය කොහොමද හදාගන්නේ කියලා. මතකදර පහුගිය දවස්වල ලංකාවේ ඔය ගෙවුණු සති 3ට මේ ඔෆ් කරන්න පුළුවන් ගොඩක් වටිනවා. පොරොයි වලාපි ගෙවුණු සති කීපයකට ලංකාවේ 40ක් විතර වතුරේ ගිලිලා නඩුණා. එන්න තුන් දකින්නත් ඇති. තරුණය 3 දෙනෙක් නැති වුණා, මැරුණා, මිය පරලොව ගියා. අර තාත්තා බේරගන්න ගිහිල්ලා දකින්න තුනම ඉඳන්. ඒ තාත්තා බේරගන්න වතුරට පැන්නා. පුතු 3 දෙනා, එකම දරුවෝ 3 දෙනා. තාත්තා වතුරට පැන්නේ මැරෙන්නද නාන්නද? නා. එතකොට ගහගෙන ගියේ තාත්තද දරුවෝද? තාත්තා පැන්නට පස්සේ ගහගෙන ගියේ තාත්තා. මරුනේ කවුද? දරුවෝ. තාත්තට වයසයි දරුවෝට. මේ හොඳ හැදි දැඩි තරුණ 3 දෙනෙක් නේ. එනතුනේ මට ඒක දකින්නකොට හිතුණා මේ තරුණයන්ට අර දියගුම්වත් ගහගන්න බැරි වුණාද කියලා. ඒ කියන්නේ අර පීනන්න බැරි වුණත් ඔය ඔට්ටු වෙන්නවත් බැරි වුණාද කියලා. අවසානයේ ගහගෙන ගිහින් තාත්තා බේරුණානේ. වෙනතුනේ වැටියක් තියෙනවා තෙලුත් තියෙනවා. හැබැයි පහන නිවෙනවා. උත්පත්තියයි මරණයයි අතර දෝලණය වෙන ධර්මතා දෙකයි. ජරාවයි ව්‍යාධියයි. අපි හැම වෙලේම කරන්නේ වයසට යන එකයි ලෙඩ වෙන එකයි. වයසට යන්නෙත් නැතුව ලෙඩ වෙන්නෙත් නැතුව අපි මැරෙන්න පුළුවන්. දැන් මෙහෙම ජීවත් වෙන අපි තේරුම් ගන්න ඕන අපි අපේ ආධ්‍යාත්මයට මොකක්ද කරගන්න ඕනේ.
එවෙනුවෙන් මම ඉස්සරහම යෝජනා කරනවා මේ පින්නතුන්ට සීල සම්පන්න වෙන්න. අද ඉඳන් පුළුවන් නම් බලන්න පන්සිල්වත් රකින්න. මෙහෙම කියනකොට ඇත්තම කල්පනා කරද්දී අපි අදින් එහෙම වෙන වැරද්දක් තියෙනවා. හොරකම් කරනවා. ඔය බොරුනම් කියන මේ එහෙම ඉතින් ලොකුවට එහෙම වැරද්දක් වෙන්නේ නැහැ. මිනි මරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැන් කොහෙන්ද අපේ සීලය සම්පූර්ණ වෙන්නේ? සීලේ තියෙනවා පින්නතුනේ ඉන්ද්‍රිය සංවර සීලය වෙනයි. ඒක තමයි මේ පොයට සිල් ගන්නද? ඔය ඇවිල්ලා නැහැ. බොහොම කාත් එක්ක කතා බහ නැතුව ඉන්නවා. ඉන්ද්‍රිය සංවර සීල ඉන්ද්‍රියන් සංවර කරගන්න. හැබැයි අපේ තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය. මේ සීලය ගත්තාම විවිධයි ප්‍රභේදයි. අපි පුළුවන් තරම් බලන්න ඕනේ. අපේ සමාධිය ඇති කරගන්න අපේ සිතුවිලි වල ශික්ෂණය. පිළිතුරු දන්නවා භාග්‍යවතුන් වහන්සේට මම අද ඔයයන්ට දේශනා කරන්න බුදු වෙලා විපාක දුන්නු කර්ම 12ක් තියෙනවා. මේ බුදු වෙලා භාග්‍යවතුන් වහන්සේට විපාක දුන්නු කර්ම 12ක් තියෙනවා. ඒ කර්ම 12න් පින්නතුනි කර්ම කීපයක් කරන්න ඉතුරු සේරම භාග්‍යවතුන් වහන්සේ අතින් සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද? සිතුවිලි වලින්. ඒ කර්ම 12න් කීපයක් කරන්න බහුතරයක් සිද්ධ වෙලා තියෙන්නේ සිතුවිලි වලින්. පින්නතුන්ට මතකද බුදුහාමුදුරුවන්ට දෝෂාරෝපණයක් ආවා. දැන් මේවා ඔරල්ලට එහෙම බණින්න එපා කාටවත් නෙමෙයි. හැම තැනදීම අපිට කාගෙන් හරි දෝෂාරෝපණයක් එනවා නම් අර අපි කියනවනේ අපි සමහරවිට කියනවනේ අපි එයා කැපිලා වගේ ඉන්නේ කියලා. ඔය මෙහෙ ගොඩක් තියෙනවා. සිංගප්පූරු නම් කොහොමද දන්නේ විදේශ රටවල තියෙනවා. කැපිලි කියන ඒවා. ඔය ගොඩක් තියෙන්නේ මේ සංගම්වල. ඒ කියන්නේ අපි දුන්න මෙහි අවුරුදු සානම නම් කරනවා. විදේ බොහෝ රටවල් වලට ගියාට පස්සේ නේ මම එක්ක කතා කරනවා නේ. අර යාලා අපිත් එක්ක නෑ. ඒ වගේ කැපිල්ලක් කරන බුදුහාමුදුරුවන්ට කාගෙන්ද ආවේ? සුන්දරී පරිබ්‍රාජිකාවගේ. මිනිස්සු හැන්දෑවේ මේ වෙලාවට බණ අහන්න දෙවුරම් වෙහෙරට එනකොට සුන්දරී පරිබ්‍රාජිකාව හොඳට ඇඳලා වක්සුණු තවරගෙන සුන්දරිලුන් ගල්වගෙන එහෙම මෙහෙන් ඇඟ පේන්න ඇඳගෙන මිනිස්සුන්ට පේන්න දෙවුරමට එනවා. කොහොමද දැන් අපේ පන්සලට ගිහුවොත් මිනිස්සු උදේ බලනකොට පරිබ්‍රාජිකාව යන්නේ උදේට. අර කේනලි කඩාගෙන අර නිදාගෙන හිටියා වගේ යනවා. මිනිස්සු දැන් මේක හැමදාම දකිනවා. එක දවසක් මල් ගොඩෙන් කුණු ගඳක් වෙනකොට පරිබ්‍රාජිකාව මරලා මල් ගොඩේ හංගලා. මිනිස්සුන් අතර ප්‍රචාරයක් කරනවා. හැමදාම හැන්දෑවට දෙවුරමට ගියේ සුන්දරී පරිබ්‍රාජිකාව. අනිවාර්යෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ පරිබ්‍රාජිකාව දූෂණය කරලා මරලා හංගලා. කියලා මෙහෙම දෝෂාරෝපණයක් ඇති වෙනවා. නිස්කාරණේ අපි කොච්චර බණුම් අහලා තියෙනවද? එහෙම ඔයත්තුම හිතා. අම්මගෙන් තාත්තගෙන් ස්වාමියාගෙන් බිරිඳගෙන් දරුවන්ගෙන් අසල්වාසීන්ගෙන් එනකොට සරල බුදුරජාණන් වහන්සේට මේ බුදුහාමුදුරුවෝ බුදු වෙලක් මෙහෙම නින්දාවට ලකුණේයි. සරල බුදුරජාණන් වහන්සේට පින්නතුනේ මේ පසේ බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කළා. දැන් මිනිස්සු වෙලා ඉන්නකොට සිංගප්පූරුවේ රැකියාව කරනකොට තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. ඒ මොකක්ද? මෙච්චර අපේ ජීවිතේ හොඳම කාලේ කැප කරපු අපි
අපි වෙනුවෙන් යමක් කරගන්න ඕනේ. බුදු වෙලා අපවාදයට ලක් වුණා නම් හේතුව අනුන්ට දොස් කියපු එක. මතක තියාගන්න. අද ඉඳන් කාටවත් දොස් කියන්න එපා. අද ඉඳන් කාටවත් අපවාද නගන්න එපා. දැන් මෙහෙම කෙනෙකුට ඇත්තන්ට හිතෙයි ඔය Facebook එකේ දිනේවට කුලප්පු වෙන්න එපා හැම මොනවාට වැඩි. එහෙම කාටවත් පාවිච්චි වෙන්න එපා වෙන්න තුනේ. අර තමන්ගේ ක්වොලිටි එක තියෙන්න ඕන තමන් ගාව. දැන් මෙහෙම ඔයත් කල්පනා කරයි හාමුදුරුවනේ ගාවල් ජීවත් වෙන සමාජයේ ගැටෙන කරන අපි වෙනතුනේ අපි වශයෙන් ගත්තහම අපි හොඳයි. ඒ කියන්නේ අපේ කැතකම මගේ කැතකම තියනවාද මගේ දරුවෝ නෑ. ඒක මට නෑ. මට මම කොච්චර හොඳද කියන්නකො. එහෙම අපි කවුරුවත් නරක නෑ. අපි හොඳයි, අපි හරිම හොඳයි, අපේ කිසි ගැටලුවක් නෑ. අපිට තියෙන එකම ගැටලුව අපිට බෑ අනෙක්ගේ වෙනසට ගරු කරන්න. අපිට බෑ අනෙක්ගේ ක්‍රියාකාරකම දරා ගන්න. අපිට බෑ අනෙක්ගේ නැගී සිටීම උහුල ගන්න. අපිට බෑ අනෙක්ගේ කැපී පෙනීම දරා ගන්න. අපිට බෑ අනෙක්ගේ වෙනස් වීමට ගරු කරන්න. පුරුදු වෙන්න. පුද්ගලයෙක් දිහා බලනවට වඩා පුද්ගලයා කරන කියන එක දිහා බලන්න පුරුදු වෙන්න. මේක හොඳටත් එහෙමයි නරකටත් එහෙමයි. ඒ පුද්ගලයා දිහා කවදාවත් බලන්න. ස්වාමියා පිළිද වුණත් එහෙමයි පුද්ගලයා දිහා බලන්න යන්න එපා. අපි හිතමුකෝ දැන් අපේ තාත්තලා මෙතන ඉන්නවා. මොකක් හරි එකට පිළිඳ ටිකක් කියවගෙන එනවා කියන්නේ. මේ වචන මොමාරු කටම් මටම් නැති වෙනවා. එතකොට හැම වෙලේම බලන්න අර ඇත්ත කතන්දරේ දන්නවනම් එහෙම කියනවද? මම කියන්නේ හැම කෙනෙක් අර මිනිස්සු ඇත්තටම පින්නතුනේ වෙච්ච දේ දන්නේ නැතුව ඇහිච්ච දේවල් වලට තමයි කතා කරන්නේ. ඇත්තටම වෙච්ච දේ දන්නේ අපි විතරයිනේ. අපිට වැරදුනා කියලා අනුන් දන්නවද? අනුන් දන්නේ දොස් කියන්න විතරයි. අපිට අමතක වුණා කියලා අනුන් දන්නවද? අනුන් දන්නේ දොස් කියන්න විතරයි. මම මේ කාටද ඇත්තට කියන්නේ? අනේකට වචනයක් කියන්න කලින් මතක තියාගන්න. වැරදුනා, අමතක වුණා, බැරි වුණා, මගේ අරුණා. ඕක කාටද වෙන්නේ නැත්තේ? ඔක බිරිඳාතින් වෙයි, ස්වාමියාතින් වෙයි, පෙම්වතාතින් වෙයි, පෙම්වතියාතින් වෙයි. ඒ හැම එකකම පින්නතුනේ අනුකම්පා කරන්න. ඒක යාගේ අඩුපාඩුවක් කියලා හිතන්න පුරුදු වෙන්න. එහෙම තමයි මට පණින මිනිස්සුන්ට මම මෛත්‍රී කරන්න පුරුදු වෙන්නේ. ඔයත් උදාහරණ දුවන තරම් මට දුස්පරස් කියන්නේ. බින්දුව දැන් මේ අම්මලා ගොඩක් ඉන්න හින්දා මම මේ කියන්නේ රැකියාව කරන. එතකොට මෙහි ඉඳන් රස්සාව කර කර සමහරුගේ ස්වාමියා මෙහි ඇති එක්ක ස්වාමියා ලංකාවේ ඇති. නේ හම්බ කර කර යවනවා. අර අපේ ක්වොලිටි එකෙන් ස්වාමියාගේ ක්වොලිටි එක බනින්න හදන්න එපා මතක තියාගන්න. ඒ කියන්නේ මම දරන වගකීමක් තියෙනවා. මොකද්ද මේ අම්මලා දරන වගකීම? මෙහෙ ඇවිල්ලා දුක් විඳලා දරුවන්ට උගන්වනවා හම්බ කරනවා. ඉතින් ඒක ස්වාමියාට නැති වෙන්න පුළුවන්. ඒකට හෙන ඉල්ලලා හරියනවද? ඒකට හූල්ලලා හරියනවද? ඒක අපේ අම්මටයි තාත්තටයි නැති වෙන්න පුළුවන්. තාත්තලත් එහෙමයි. තාත්තලා මේ දුක් විඳලා මහන්සි වෙන සමහරට බිරිඳට ඒක ගානක් නැති වෙන්න පුළුවන්. අර අපිට ඕන විදිහට මෙහෙම වෙන්නේ නැහැ පිළිතුරේ. හරි පහසුයි මෙහෙම හිතන්න පුළුවන්. අපිට ඕන විදිහටම ගලප ගන්න බෑ.
බොහෝ දෙනෙකුට ඔය තියෙන ගැටලුවක් තමයි හාමුදුරුවනේ දරුවන්ට අඩුපාඩුවක් කරේ නැහැ. මේ සේරම බැලුවා ඒ වුණාට අපිට ඕන විදිහට හැදුන්නේ නැහැ. එහෙනම් අපිට ඕන විදිහට දරුවෝ හැදියේ. ඒ අපිට ඕන විදිහට කවන්න පුළුවන් කාලයක් තියෙනවන්නේ. අවුරුදු 16 පෙන්නාම කැවෙන්නේ අපිට ඕන විදිහට. අපිට ඕන විදිහට උගන්වන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ සෑම දෙයකම පින්නතුනේ අපේ සීමාවක් තියෙනවා. අර පුරුදු වෙන්නේ හින්දා අනේක වෙනස් වෙනවා. ඒ වෙනස දරා ගන්නත් ඒ වෙනසට ගරු ගන්නත්. මගේ තියෙන සත්පුරුෂකම, මගේ තියෙන මනුස්සකම, මගේ තියෙන ක්වොලිටි එක අර කියනවාද අපි මෙච්චර හොඳට ඉඳලා මේ අපිට මෙහෙම කරේ කියලා. ඕ ඉතින් අපි වගේ සේරම හොඳ නැහැ. ඔක කියනවා ඇත්තෝ ගෙවල් වල දැන් ඔය ලංකාවේ පවුලක පින්නතුනේ ඔයත්ෝ ඉතින් හැම එකටම බලනවනේ කොටාලු ගයක් වුණත් මගුල් ගයක් වුණත් මොකෝ වුණත් ඉතින් පවුල සේරටම බලනවා. ආපහු හොයලා බලනවා අඩු වෙන්න පුළුවන්. ඔය එහෙම කම්පා වෙන්න එපා. අර මාතායතාඥම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අප්‍රමාණ. අද ඉඳන් පුරුදු වෙන්න. ඕන උදව්වක් ඕන කෙනෙකුට කරන්න. අල්ලතරු වීදුරුවක දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා. දරුවන්ට මම කියන්නේ දරුවන්ටත් ඒක. ඕන උදව්වක් කරන්න ඕන විදිහට උගන්වන්න ඕන විදිහට වීදම් කරන්න. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම තරමේ අපිත් එක්ක එකට ඉඳගෙන බත් කයිද කියලාවත් හිතන්න එපා. ළඟ බුදිය ගන්න කාලයක් තියෙනවන්නේ. එහෙනම් හැමදාම නිදා ගන්නවා. වෙනස් වෙනවා පින්නතුනේ. දරුවෝ සලකයි. අර දෙමව්පියෝ දරුවන්ට සලකන්න කිසි දෙයක් බලාගෙන නෙමෙයි බුදුහාමුදුරු ගන්න. එලෙසම ලෝකයා වෙනුවෙන් කෙරෙන්න තියෙන යුතුකම් ටික කරන්න. ඒව කරලා ඒව දිහා බලලා සතුටු වුණා. අපි කාටවත් ආයෙ දොස් කියන්න යන්නේ නැහැ. අපි කාටවත් අපවාද නගන්න යන්නේ නැහැ. අපි හිතමුකෝ දැන් යාළුවෝ ඉන්නකොට ඇති වෙන ගැටලු කට්ටියම එකතු වෙලා පන්සලේ 25ක තියා ඔය නෑ දැන් පන්සලේ එළිය ගිහිල්ලා නේ කැමරට යනවා රාත්‍රී ආහාරයකට එළියකට අපි එක්ක ඉන්න එක්කෙනෙකුට අපිට කියන්න බැරි වෙනවා. ඒක මොකද? අර කියන්න බැරි වෙච්ච එක්කෙනාට මොනවද හිතෙන්නේ? එහෙම වෙලා ඉතිවත් උන තරම්. මෙච්චර එකට ඉඳලා කිව්වේ නෑනේ. ඔය කියනකොට උන් මහ බුදුනේ කියලා. එහෙම හිතෙච්ච ගමන් අනිත් පැත්තට ද්වේෂයක් පින්නතුනේ ඇති වෙන්නේ. අය නෑනේ මුකේලවත් කියලා පටන් ගන්නවා ඊට පස්සේ. එහෙම හිතන්න යන්න එපා. අපේ මානසික සහනයට, අපේ මානසික සුවයට අර තමන්ගේ සත්පුරුෂකම තමන් ගාල් තියාගන්න බලන්න. හදවත සංග්‍රහය. පිළිතුරු දෙවනුවට භාග්‍යවතුන් වහන්සේ රජ මැති ඇමතුරු සිටුවරු පිරිවරාගෙන ඉන්නකොට අර මතකද චින්චිමාණිකාව ඇවිල්ලා ඉතින් බුදුහාමුදුරුවන්ට කියනවා දැන් දරුවා ලැබෙන්න කිට්ටුයි. දැන් දරුවා ලැබෙන්න ආසන්නයි. ඔය බණ කිය ඉන්නේ නැතුව මේ දරුවා ප්‍රසූත කරන්න හදන්නේ මේවා සලස්සන්න. දැන් කොහොමද මෙතෙන්ට ඇවිල්ලා කෙල්ලෙක් කිව්වොත් එන් බඩ බැදගෙන මට ගහලා එලවන්න. භාග්‍යවතුන් වහන්සේ ලොකු අපවාදයකට ලක් වුණා. ලොකු නින්දාවකට ලක් වුණා. එන්නකින් මොන වගේ කර්මයක් බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නද? බුදු වෙලත් මේ වගේ නින්දාවකට ලක් වෙන්නේ. දැන් අර පේනවනේ ලංකාවේ අපේ විවිධ හාමුදුරුවන්ට තියෙන අපවාද. අය සමහරු තීරණ කරලා ඉවරයි.
සමහර තීන්දුව දීලත් ඉවරයි. මම දැක්කා දිනතුන් මතකත් කියලා තායිලන්තේ ගිහලා පොඩි හාමුදුරුවෝ වගේ ඡායාරූප වගේක් එහෙම ගියා මේ එහෙ ගිහලා කරපුවා කියලා. මම ඇත්තටම හුවුවේ ඔය කවුද ඉන්නේ කියලා. ඒක ෆොටෝ එකක් පින්නතුන් ඒ මම දන්න ස්වාමීන් වහන්සේලා කියනවා හිතේ නෑ. ඔය කතන්දරේ ඔබම විසඳුම එක ලොකු දෙයක්. තව එක පාරක් ඒ ඩුවරේ ගියා නම් ලොකු හාමුදුරුවෝ වගේ එක්කයි යන්න හැදුවේ. මොකේද? තායිලන්තේ ධම්මකාය බෞද්ධ මධ්‍යස්ථානයේ වන්දනා කරන්න කියලා. කොහොමද ගියා නම්? මම ඒකයි කියන්නේ කිසිම දෙයකට භාග්‍යවතුන් වහන්සේ මේ සබ්බාදිගුණම් පසේ බුදුහාමුදුරුවන්ගේ කාලේ නන්ද කියන මානවකයාට බයිනවා කාම භෝගියා කියලා. ඔච්චරයි කරේ. ඔයත් ඔච්චරද බැලලා තියෙන්නේ. කියනනේ උන්ට කාලා ඉන්න බෑ උන්ගේ දෙලේ නිකන් හම්බ වෙනවා. දැන් මේ වාහනවල අර වාහනවල එතකොට ලොකු ඔච්චර දෙයක් බෝධිසත්වෝ කිව්වේ නැහැ. මොකද්ද කිව්වේ? කාම භෝගියා කියලා බැන්නා. මතක තියාගන්න. අපිට අයිති නෑ කාටවත් එහෙම කියන්න. අපිට අයිති නෑ කාටවත් එහෙම දොස් කියන්න. ඔය සමහර කුකුලා කියලා කියනවනේ කට්ටිය. පත්තුන්ගේ රියැක්ෂන් වලින් මට තේරෙන්නේ හොඳට මේ කියනවා කියලා. සිංගප්පූරේ නැද්ද? කෙසේ හෝ වේවා අර කෙනෙක් උපහාසයට අපහාසයට සමච්චලයට ලක් කිරීම පිණිස අර ඕක මෙහෙමයි කියලා කියන්න එපා කාටවත්. අද පැහැදිලිද මම මේ කියන්නේ? අර අපි නොදැන අපි අතින් සිද්ධ වෙන පාප කර්ම. අපි නොදැන අපි අතින් සිද්ධ වෙන අකුසල. අපි දන්නේ නැහැ මනුස්සය මොකද හොරන්නේ කියලා අපි කියන ඕල්ලු කේලම් කියන්නේ. කියන්නේද? ඕල්ලු කොටවන්න. කොටවනවාද, නේ කපනවාද, මිරිකනවාද, පිටි වෙනවාද ඒ වෙයි අපිට අදාළ නැහැ. සබ්බාවිපසේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නන්ද කියන මානවකයාට බයිනවා කාම භෝගියා කියලා. ආත්ම කීයක් නම් අපවාදයට ලක් වෙන්න ඇත. බුද්ධත්වයේ ලබාගෙන පින්නතුන් චින්චමානේ කාල ඉතිරි මෙතිය මෙතුරු පිළිවරාගෙන ඉන්නකොට අපවාදයට ලක් වුණා. මේ කරපු සෑම කර්මයක්ම ගෙවලම ඉවර කරන්න ඕන. කර්මය පුච්චන්න පුළුවන්ද ගෙවන්න නැතුව? කර්මය ගෙවලම ඉවර කරන්න වෙනවා වෙනද? ගෙවලම ඉවර කරන්න වෙනවා. වැඩිපුරම කර්මයන් රැස් කරන්නේ කොයි කාලෙද? සංසාරේ කල්ප ගානක් දුක් විඳලා තමයි මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ. මිනිස්සු වෙලා ඉපදුනහම තමයි වැඩිපුරම අකුසල් සිද්ධ වෙන්නේ. මිනිස්සු වෙලා ඉපදුනහම තමයි පින්නතුනේ සංසාරේ දිග්ගස්ස ගන්න. ඒ නිසා මේ අම්මලාට තාත්තලාට හිතෙන්න නිකම් ඔය පෙරේතෙක් වෙලාවත් උපදී කියලා. ත්‍රිසක් ලෝකෙවත් උපදී කියලා. මත්තා කියලා විසවක් ඉන්නවා. ප්‍රේත ලෝකෙ උපදිනවා වෙනත් හරි පරිස්සමට. ඊර්ෂ්‍යා කරන්න එපා. ඔය නැති කරන්න බැරි මේක. ඊර්ෂ්‍යා කරන මිනිස්සු උපදින්නේ කොහෙද? ප්‍රේත වෙලා. දවල්තුගේ හම්බුනේ අපි හැම කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියලා. මොනවාට ඊර්ෂ්‍යා කරන්නේ? කෙනෙකුගේ උපදි සම්පත්තියට කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා. උදේට මට හම්බෙන්නේ නැති PR සිටිසන් අනුන්ට හම්බුණා. ඔය ඒවට හූල්ලන්න එපා. එතකොට ඔය සිංගප්පූරුවේ තියෙන ආපු කාලය අනුව
ඒකෙන් මම ඇවිල්ලා දැන් අවුරුදු 10යි මම ඇවිල්ලා 30යි මම ඇවිල්ලා 45යි. අර එහෙම කියලාම අනේකට මහාන් තත්ත්වකම නම් පෙන්වන්න යන්න එපා. ඔය ලෙඩ දිනවනේ සමහරුන්ට අපි එදා ඉඳන් මෙහෙමයි කියලා. ඒවා තියෙනවනේ පෙන්නන්නේ අනේකගේ යහපතට. තමන්ගේ බලපුලුවන්කාරකම තමන්ගේ හැකියාව මම කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. අපේ බලපුලුවන්කාරකමනේ අපිට හොඳ රස්සාවක් හම්බුනේ. අපේ බලපුලුවන්කාරකමට තමයි අපිට මේ පුරවැසිභාවය ලැබුණේ. සිංගප්පූරු එහෙම නැතුවද මම කියන්නේ බොහෝ රටවල් වල තියෙනවා හොඳ. අපේ බලපුලුවන්කාරකමට තමයි අපි මේ විදිහට ඉන්නේ ගයක් අරගෙන ඉන්නේ වාහනයක් අරගෙන ඉන්නේ ස්ථිර ගයක් අරගෙන ඉන්නේ දූ දරුවොත් එක්ක මෙහි දැන් මේ බලපුලුවන්කාරකම් කරන්න හම්බෙලා තියෙන්නේ සංසාරේ කරපු කුසල වල අනුභවයෙන් වෙනතුනේ අපේ උත්සාහය අනුභවයෙන් ඒ බලපුලුවන්කාරකමෙන් මොකද්ද කරන්න ඕනේ සනසෙන්ද දෝන වෙනසෙන්ද දෝන අනුන්ට උදව් කරන්න හැම කෙනෙකුටම තියෙන බලපුලුවන්කාරකම උදාහරණයක් විදිහට හාමුදුරුවෝ ගමු දැන් මම මගේ බලපුලුවන්කාරකමෙන් මම මොකද කරන්න ඕනේ ඔය මරපියව කොටපියව කියලා සම්නද්ද කරන්න ඕනද මිනිස්සු මගේ බලපුලුවන්කාරකමෙන් මම කරන්නේ මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්මයේ දීප්තිය වෙනුවෙන් කටයුතු කරන්නේ. ඒ බලපුලුවන්කාරකමෙන් තමයි පින්නතුනි ගිය අවුරුද්ද 140කට විතර බණ කිව්වේ. ඒ බලපුලුවන්කාරකමෙන් තමයි ලෝකේ පුරාම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පණිවිඩය අරගෙන යන්නේ. මම දැන් මෙහි බණ කියලා ඉවරලා ගිහිල්ලා යන්නේ දවසකට බහුදා පුරියා. මම මේ ගිය සතියේ බුද්ධ ගයාවේ පරණස බණ කියලා වැඩි. අර අපේ බලපුලුවන්කාරකමෙන් අපි කරන්න ඕන මිනිස්සු නිවන්නලා උලන්න දුන්න. ඔයත්තන්න මොකක් හරි බලපුලුවන්කාරකමක් තියෙනවා නම් ඒකෙන් අනුන්ට යහපතක් කරන්න බලන්න. බලපුලුවන්කාරකම තියෙනවා නම් අත් දෙක වළංගු කාලේ කාට හරි සතෙකුට කැම ටිකක් දෙන්න. බලපුලුවන්කාරකම තියෙනවා නම් ලංකාවේ ඉන්න දරුවෙකුට මාසෙකට පන්ති කාඩ් එකක් අරගෙන දෙන්න රුපියල් 3500ක් විතර වෙයි. ඔය බලපුලුවන්කාරකම තියෙන වෙලාවෙ කරන්න. මාධ්‍යයක් තියෙනවා බලපුලුවන්කාරකම. මාධ්‍ය බලපුලුවන්කාරකමෙන් කරන්න ඕන රටවල් වනසන්න ඕන නසන්න ඕන. සනසනවද මාධ්‍ය? ඒ බලපුලුවන්කාරකමෙන් කරන්න ඕන යහපතයි කරන්න ඕනේ. ඒ නිසා මම මේ පිළිතුරු යෝජනා කරනවා. කටේ බලපුලුවන්කාරකම තියෙන බොහොම ටික කාලයයි. ඇස් දෙකේ බලපුලුවන්කාරකම තියෙන බොහොම ටික කාලයයි. අත් දෙකේ කකුල් දෙකේ බලපුලුවන්කාරකම තියෙන ටික කාලයයි. සබ්බ පාපස්සා කරන එකදු පාපයක්වත් ඒ බලපුලුවන්කාරකම සිද්ධ කරන්න එපා. ඇස් දෙක අරලා බලන්න පුළුවන් බොහොම ටික කාලයයි කිසි කෙනෙක් දිහා බලවත් බලන්න එපා. කතා කරන්න පුළුවන් බොහොම කෙටි කාලයයි කිසි කෙනෙකුගේ හිතක් අතර දෙන්න කතා කරන්න එපා. අහන්න පුළුවන් බොහොම ටික කාලයයි. කවදාවත් අකුසල් සහගත දෙයක් අහලා කරලා ගන්න යන්න එපා. අත්පය හතර හන්දි වළංගු තියෙන කෙටි කාලයයි. ඒ කාලය තුල කවදාවත් කාටවත් වේදනාවක් ඉතුරු කරන්න එපා. බලපුලුවන්කාරකම තියෙන වෙලාවේ ඔය සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න බලන්න. මේක තියෙන්නේ ටික කාලයක්. වෙනතුනේ බුදුරජාණන් වහන්සේ ඔය වස්තු ලෝභේ නිසා බෝධිසත්ව අවදීදී තමන්ගේ සහෝදරයා එක ආත්මික කන්දෙන් පල්ලහැට තල්ලු දාලා මරණ. දැන් ඔය සමහරව කියනවානේ ඉඩකඩ ලංකාවේ ඉන්න සහෝදරයෝ කියන්නේ මෙහෙන් අපිට ඉඩම් ඕනේ නැහැ කියලා. ඔනේ යාලා එහෙම ඉන්නේ ඒ හින්දා යාලට ඕනේ නැහැ කියලා. ඔයත් කියන්නේ අපි මෙහෙ හිටියත් කමන්නේ අම්මගෙන් තාත්තගෙන් හම්බෙන දේවල් හම්බෙන්න ඕනේ කියලා. ඒ කරලා එහෙම සහෝදරවරුන්ට ඒව අඳේට දෙනවා. අර සිංගප්පූරු එහෙම නැති වෙද්දි නමුත් රෝහ පැතිවල වෙන දේවල් වල. මතකද වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට දේවදත්ත ගල් පෙරළුවා.
බුද්ධත්වය ලැබලා ගල් පෙරලන්න තමයි. මුදුනේ බුදුහාමුදුරුවෝ මරන්න හැදුවා. අද වර්තමාන වෙන දේව මහා කජ්ජ. දුනුආය දෙව්වා. නාලාගිරි හස්තය මෙහෙව්වා. බුදුන්ට ගල් පෙරළුවානේ. බුදුන්ට කොච්චර දෝෂාරෝපණය කළාද? බුදුහාමුදුරුවන්ට තරම් නින්දා කරපුවාගෙන් හතරෙන් එකක් අද වෙනවද? ඒ නිසාම උන්වහන්සේ දේශනා කරේ අපිට අකම්පිතව ජීවත් වෙන්න කියලා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට ගල් පෙරළුවේ පින්නතුනේ වස්තු ලෝභය නිසා. මෙතෙන්ද විශේෂ වෙන්නේ වස්තු ලෝභය. කවදාවත් වස්තුන් කෙරෙහි ආශාවෙන් අනේකව පීඩාවටපත් කරන්න එපා. වස්තුන් කෙරෙහි ආශාවෙන් අනේකට වේදනාවක් ඉදිරි කරන්න එපා. මතක තියාගන්න අපි සියලු දෙනා තුලින්ම මේවා නැති වෙනවා කියන්නේ. පින්තුනේ බුදුහාමුදුරුවන්ට දේවදත්ත දුනුආ යොදවනවා. ඒක ඔය එක ආත්මික පසේ බුදුරජාණන් වහන්සේ නමකට කුඩා දරුවෙක් වෙලා ඉන්නකොට ගලකින් ගහනවා. එහෙම සමහරු කියනවා නේද? අර පන්සල මේ පන්සල කියලා. එහෙම කවදාවත් පින්නතුනේ මේ පන්සල් වලට ගල් ගහන්නවත් මල් ගහන්නවත් පන්සල් සීමා කරන්නවත් පන්සල් වෙන් කරන්නවත් යන්න එපා. එතකොට බුදු පිළිම වලට අර බුදු පිළිම ලස්සනයි මේ බුදු පිළිම ලස්සනයි. එහෙම කියන්නේ එහෙම නෑ අර පිළිම කතයි කියලා නේ. ඒ පිළිමයකට ඇද කරන සිල්පත් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ නාමයේ දේශනාව ගෑවුණු තැනකදී මිනිස්සු කියනවනේ බුදුන් පල්ලා කියලා. අපේ පිරිසුදුකම පෙන්නන්න. අපේ පිරිසුදුකම පෙන්නන්න බුදුහාමුදුරුවෝ ගන්නකොට. අපේ පිරිසුදුකම පෙන්නන්න ඒ උත්තමයන් වහන්සේගේ නාමය පාවිච්චි කරන්නේ මොකටද? බුද්ධෝ වේ මාතා සමාන යම්මට. සමහර කියනවනේ අම්මා පල්ලා කියලා. කියන්නේ මොකක්ද කවදාවත් ඒ අම්මා නිගමනවත් පින්නතුනේ මේ සනසෙන්ද තියෙන වචන කියනවනේ බ්‍රේක් ගහ ගන්න බැරි වුණා නම් බුදු සරණයි තව ටිකක් කියලා. ඒ නැත්නම් පොඩි වෙනවට බුදු සරණයි කියන්නේ මොකද? කවදාවත් අවභාවිතාව යොදවන්න එපා. පන්සල ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සම්බන්ධ වචන තිසරණේ පංචශීලයේ නමස්කාරය අවභාවිතාවය යොදවන තැනක් තියෙනවා. පන්සිල් ගන්නකොට දැන් මතකද තතියම්පි ධම්ම සරණ කිව්වද නැද්ද කියලා? එන්නේ නැහැ. කල්පනා කරන්න කිව්වම පොරලන් බලලා දෙනවා. එහෙම ගානක් නැහැ පිළිතුරු කිව්වද නැද්ද කියලා. ඒ බොහොම කලාතුරකින් තමයි අපිට පන්සිල් සමාදන් වෙන්න හම්බෙන්නේ. ඒ තුලින්ම පිළිතුරුනේ අවභාවිතාවය යොදවන්න එපා, අයාලේ යවන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන වචනේ හැඟීම් ඒ සෑම තන්හිම අපි සිහියෙන් යුක්තව හැසිරෙන්න ඕනේ. දැන් මේ පන්සලට ඇතුල් වෙනකොට තියෙන අඩියක් පියවරක් ගානේ අපිට මතක් වෙන්න ඕන මොකක්ද? මම මේ ඇතුල් වුණේ තෙරුවන් වැඩ ඉන්න භූමියට. අතනින් ඇතුල් වෙනකොට බෝධිය ගාව තුන් දෙනෙක් හිටපු අරුත් ඇවිල්ලා කියලා කොහොම කියලා හිතක් තියෙනවද? අර අපි බලන්නේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. අර ඒ කරලා බලන තමයි අර මල් තියෙනේව, පහන් තියෙනේව, බුදුන් වන්දිනේව, මලු පෙත් මං අමදිනේව සේරම පැත්තක. අච්චර වැඩ කරලා ලැජ්ජාන්තෝ පන්සල් යනවා. සිංගප්පූරුවේ නම් එහෙම කියනවද නැද්ද මන්ද? ඔයින් බොහෝ තැන්වල කියනවා. මේ කාගෙනවත් සමාලෝචනය කරන්න එපා සාසනික කටයුතු වල. කාගෙනවත් විවේචන කරන්න එපා සාසනික කටයුතු වල. හේතුව වෙනතුනේ
අවසානයේ දේවදත්තත් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. අඟුලිමාල අවසානයේ රහත් වුණා. නදී කාශ්‍යපල උරුවෙල කාශ්‍යපල කට තියලා කිව්ව බුදුහාමුදුරුවෝ සරණ යන්නේ. භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා. අපේ අකුසල් සිද්ධ වෙන පෞකාරකම් සිද්ධ වෙන ඉන්ද්‍රියන් මොනවාද? පංචේන්ද්‍රියන්. ඇස් දෙකට දැක්ක ගමන් කන් දෙකට ඇහුණ ගමන් අද ඉඳන් පුරුදු වෙන්න මේක මට අදාළද නැද්ද කියලා බලන්න. දැක්ක ගමන් ඇවිස්සෙන්න යන්න එපා, කලබල වෙන්න යන්න එපා, කනගාටු වෙන්න යන්න එපා, කුලප්පු වෙන්න යන්න එපා. හේතුව අපිට අදාළද අදාළ සීමාව තුළ ඇතුළත විතරක් නිමෙන්න බලන්න, හික්මෙන්න බලන්න. ලංකාවේ තියෙන බරපතල ගැටලුවන් පින්නතුනේ ඔය මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ. ඒක මහා බරපතල ගැටලුවක්. ඒ තුලදී බොහෝ අපේ අම්මලා තාත්තලා කම්පා වෙලා ඉන්නවා. සමහර දෙමව්පියෝ ඔය ඉතින් දෛනිකව 15ක් විතර එනවා. සමහර දරුවෝ එක් කරගෙන එනවා. සමහර දරුවෝ ස්වේච්ඡාවෙන් එනවා. මහා දේවල් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ඒ අම්මලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ජීවිතේ මනසයි මේ සියදිවි හානි කරගන්න හදනවා. හේතුව දරුවෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. හේතුව ස්වාමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. යැත්තෝ සෑම කෙනෙකුටම ශක්තිය ලැබෙන්න ඕනේ. අර මගේ දේවල් අනුන්ගේ දේවල් කියලා පොඩ්ඩක් වෙන් කරලා බලන්න. සමහර දේවල් පින්නතුනේ අත්තොන්ට මෙහෙම කරදර තියනවද නැද්ද දන්නේ නැහැ. ඉතින් මම මේ කියන්නේ එහෙම කරන්න එපා කියලා. සමහර දෙමව්පිය අවසානයේ කියන හාමුදුරනේ කරුණට මෙවුන් හැදුවේ කියලා. එහෙම කවදාවත් කියන්න එපා. සමහර විට බිරිඳට අනියම් සම්බන්ධතා තියෙන්න පුළුවන්. ස්වාමියාට තියෙන්න පුළුවන්. මේ ගනුදෙනුව මේ ආත්මෙ ඉවර කරලා යන්න. කාලියක් කිනි වගේ වෙන්න ඕන. ඔය දැක්කම බෙල්ල කපලා ගේ ඉස්සරහින් තියලා ගිහිල්ලා. උරුන්නරු පැත්ත ගෙට දාලා ගිනි තියලා තියලා. ඕන තරම් වෙනවා. බිරිඳටවත් ස්වාමියාටවත් දරුවන් කෙරෙහිවත් සිද්ධි අපිට වැඩක් නැහැ. ඕන තරම් ලුණු මදි වෙච්චර පවා වෙන්න පුළුවන්. පරිස්සමට පරිගන්න සිතුවිලි ඇති වෙයි වෙනතුනේ. පරිස්සමට වෛරක්කාර සිතුවිලි ඇති වෙන්න පුළුවන්. හරි පරිස්සම් වෙන්න ඕනේ. හේතුව මේවා මේ ආත්මේ නවත්තලා යන්න ඕනේ. මේ සංසාරේ කරපුවානේ අපි මේ ගෙවන්නේ. සංසාරේ මේ කරපුවානේ අපිට මුල දෙන්න වෙලා තියෙන්නේ. මේ මනුෂ්‍යාත්භාවයේ ලැබලා තියෙන්නේ. සරුදේ සරු විදිහට, නිසරුදේ නිසරු විදිහට දකින්න. කුසලස්ස උපසම්පදා. හොඳට මතක තියාගන්න. කුසල් උත්පාදනය කරන්න විතරමයි පින්නතුන වෙන මොකේදවත් නෙවෙයි. එනිසා අපිට කැපී පෙනෙන්න අවශ්‍ය නැහැ. එනිසා අපිට ඉලිප්පෙන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය එකදු පාපයක්වත් සිද්ධ කරගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට දිබ්බ පින්නතුන ඉරුවාරදය මහා බරපතල හිසේ වේදනාවක් තිබ්බා. මෙතනින් කීදෙනෙකුට ඔළුවේ එකක්ම දෙනවා. මිග්‍රේන් කියලා කියන්නේ සියදිවි විහානි කරගන්න මට්ටමට වේදනාවක් ඇති වෙනවා. මම මේ කියන්නේ දැන් මේ කර පවවලට ඔබ සේර වෙනවා කියලා. සමහර ව්‍යාධීන් ඇති වෙන්න පුළුවන් වෙනද මේ අකුසල කර්ම හේතුවෙන්. හැබැයි ඒවා ගෙවා ගන්න පුළුවන් එකම ආත්මය ඒවා. මගේ හැර ගන්න පුළුවන්. මිම්මත්තට සිද්ධ නොවෙන්න පුළුවන් එකම ආත්මය. මනුෂ්‍යය. වෙනතුන් හිතන්නේ බුදුහාමුදුරුවන්ට තරහා ගන්න බැරි හිසේ වේදනාව වෙන්න ඇත්තේ.
මොන වගේ පාප කර්මද අර hina වෙලා විතරයි වෙන්නේ. මොකට hina වෙලා? වෙන තුන අහලා තියෙනවද නේද? මාළු අල්ලලා මාළු ගොඩක් දාලා ගැහෙනකොට එයාත් මොකද බෝධිසත්වයෝ කරේ? hina වුණා. අනේකගේ විපතේදී අනේකගේ කනගාටුවේදී ඔය කියන්නේ උන්ට කොහොම ළමදි කියලා. කියන්නේ නෑ කරාවට හම්මන් ජාතියකට. ඕනම තැනකදී එහෙම අපි දැකලා තියෙනවා දේශපාලන වේදිකාවල එහෙම. මේ කවුරු හරි පරදුනහම කිරි උදුරනවා. එහෙම කවදා පටු වෙන්න යන්න එපා වෙන්නද? සමහරව අපි දැකලා තියෙනවා වෙනම සාද පවත්නවා අනේකගේ නොලැබීම වලට. බුදු වෙලා දරන්න බැරි සේ වේදනාවක් ආව පිළිතුරු මොකටද? අනුන්ට hina වෙලා. මොකේද? අනේකගේ දුකේදී වේදනාවේදී කඳුලේදී බඩගින්නේදී අනේකගේ වියෝවේදී නොලැබීමේදී අනේකට අලාභයක් වුණාම පාඩුවක් වුණාම hina වෙනවා වෙනුවට හතුරෙකුට හරි කමක් නැහැ. කරුණාවන්ත වෙන්න බලන්න. අනේ අපොයි කියලා හිතන්න බලන්න. එතන කවුරු හරි ඉන්නවද සීනිකව කියන්නේ? ගියානම් මොකටද යන්නේ? සම්මත ජාතිකට පොල් ගහලා දෙනවා දහවලා සීලද නාමයක් කියලා. පුදුම විදිහටනේ මකබෑවියන් එළවියන් පුදුම පොල් කන්දන්නේ ගහන. ඒ ගහන පොල් ගෙඩියක් ගන්න මොනවද තියෙන්නේ? සම්මත ජාතිය අල්ලමු කියලා තමයි විභාග පාස් වෙන්න කියලා පිටමිනිස්සු කියලා පොල් ගහනවා. නෑ අර ඒ ප්‍රාර්ථනාව තුල තියෙන නේද? බොහෝ රටවල් වලට යනකොට පින්නතුනේ දැන් අර එක ඇවිල්ලා හරියනකම් කියන්න එපා කියනවනේ නම්බලා. ඇයි කියන්න එපා කියන්නේ? එච්චරටම හොඳයි අපේ ගම්වල මිනිස්සු. අම්මලා කියනවනේ යන්න කිට්ටුවලා කොහෙන්වත් කෑමක් බීමක්වත් කන්න එපා කියලා. ඇයි? එච්චරටම ආශිර්වාද කරනවා. හරි කැමති පින්නතුනේ අනේකට වරදිනවා. අනේකට වරදිනවා දිහා බලලා අනේ අපොයි කියලා කරුණාවන්තකම දක්වන්න පුළුවන් එකම ආත්ම භාවයේ මනුෂ්‍යාත්ම භාවය. ඒ ආත්ම භාවය තුල කවදාවත් අනේකට වරදිනකොට සතුටු වෙන්න එපා. එක්තරා විදේශ ධර්ම දේශනාවක එක බාරම මගේ දේශනාවක් කැන්සල් වුණා. ඒ කියන්නේ සතියක් විතර බණ කිව්වා. දුබායි වල එක්සත් අරබ් රාජ්‍යයේ. ඒ පාරක් එහෙම වහන්න උන දැනග වැඩි වෙලා. ඒ බාරම මම තහනම් කරයි. බලවුණා මට කලින් එක්කෙනෙක් කියලා මාව ගෙන්න ගන්න උත්සාහ කරලා එහෙම ඉතින් පිළිතුරුනේ අර අඳුරන කවුරු හරි කිව්වොත් නේ යන්නේ. අර මනුස්සයා පෙස්සන් ගහලා. ඊට පස්සේ මං ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ කමන්නේ පෙස්සන් ගහනයි. ඒ සමහර ලංකාවේ 119 ගහ ඉඳලා විදේශ ගත්තොත් නම් මොකද කරන්නේ? දැන් සිංගප්පූරේ එහෙම නැද්ද? නමුත් බොහෝ රටවල් එහෙම පෙස්සන් ගහලා. අවසානයේ දේශනාවේ තරුණයාට කරන්න බැරි වුණා. හේතුව අර අනේකට නොලැබෙනවා නම් අනේකට වරදිනවා නම් අනේක ප්‍රතික්ෂේප වෙනවා නම් මතක තියාගන්න කවදා හරි වේවා වැරදි වේවා අනේකට හරියනවා නම් සතුටු වෙන්න. භාග්‍යවතුන් වහන්සේට මුළු සංසාරෙම බුද්ධත්වයේ ලබාගෙන නිවන් දකින ආත්මයේ තෙක්ම දරා ගන්න උණු වේදනාවක් තමයි හිසේ වේදනාව. මාළු දුක් විඳිනකොට hina වෙලා. සත්තු දුක් විඳිනකොට hina වෙලා.
එහෙම තිබ්බට දැන් පැයක් ගිහිල්ලා තියෙන තව පොඩි කාලයක් තියෙන. පිළිතුරු භාග්‍යවතුන් වහන්සේට තිබ්බ වේදනාවක් ඔය අර මතකද කොන්දේ අමාරුවක් තිබ්බ. බණ කී ඉඳලා එකපාරම සරියුත් මහ රහතන් වහන්සේට කියනවා සාරිපුත්ත මිතුරු ටික කියන්නේ මට හරි අමාරුයි මට හරි අපහසුයි. ඒ කොන්දේ වේදනාව සමහර විට අපේ මේ ශාරීරිකව තියෙන ඒක පිළිගන්න පුළුවන්. කවුද පින්නත නිරෝගීමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක. ඉතින් අවුරුදු 160ක් වරද ජීවත් වුණා. 80යි. අවුරුදු 12කට සැරයක් කිඹුමක් ගියා. කාටද? බක්කුල මහ රහතන් වහන්සේ. නිරෝගී සම්පන්නකම එච්චරටම. භාග්‍යවතුන් වහන්සේ මල්ලව පොරසූරෙක් වෙලා ඉන්නවා. අර පැහැදිලිද තමන්ගේ බලපුලුවන් කාරකමෙන් වෙන්න ඕනේ අනේකට යහපතක් විතරයි වෙන්නේ. මම මේක කියනවා ලංකාවේ රාජ්‍ය ආයතනවල බණ කියනවා. ඔය බලපුලුවන් කාරකමෙන් අනේකට ගණන්කාරකම් පෙන්නලා හරිනවා. මම ඉස්පිරිතාලවල එහෙම මම මේක හොඳට කියන්නේ. අපේ බලපුලුවන් කාරකමෙන් වෙන්න ඕන අනේකට යහපතක්. බෝධිසත්වයන්ට තිබ්බ බලපුලුවන් කාරකමක් හොඳ දක්ෂ මල්ලව පොරසූරේ කැඳුවා පොන්දානෙක් ප්‍රතිවාදියාවේ. නිවන් දකින ආත්මේ දරුණු කොන්ද වේදනාවක් තිබ්බා. පිළිතුරු ඒ කොන්ද වේදනාව තිබ්බ භාග්‍යවතුන් වහන්සේ අවසානයේ මල්ල රජදරුවන්ගේ කුසිනාරාවට වඩිනකොට උපවත් වෙන සල්ලි වෙනට වඩනවා. උන්වහන්සේ බොහොම වේදනාවෙන් උන්වහන්සේ බොහොම පීඩාවෙන් පත්ලා හිටියා. භාග්‍යවතුන් වහන්සේට එක ආත්ම භාවයක බෝධිසත්ව වෙලා ඉන්නකොට මතකද බුදුහාමුදුරුවෝ තිබ්බ ලේ අතිසාරය. උන්වහන්සේට ලේ අතිසාරය දරුණු රෝගයක් හැදිලා තිබ්බා. මේ වෛද්‍යවරයෙක් වෙලා ඉන්නකොට පොරොන්දු වෙච්ච ගාන දුන්නේ නැහැ. දුන්න ලෙඩේ වැඩි වෙන්න බෑ. මේ අපේ නූතනයේ ඕන තරම් අපිට ගලප ගන්න පුළුවන්. ඔය කාටවත් ගින්දර දෙන්න යන්න එපා. කාටවත් දැන් මිනිස්සු කියනවා නේද? කවුරු හරි අපිව රවට්ටන්න හදනවා කියමු. කවුරු හරි අපිට වංචා කරන්න හදනවා කියමු. කියනොත් දෙන්නම් ඔබට කියලා. අර ඒකලා අපූර්ව ලොකුමකට කියනවා මට වැඩේ දෙන්න આવොත් ඔබ තමයි මම කරන්නේ කියලා. ඒ අපිට වැඩේ දෙන්න එයි. අපි වැඩේ දෙන්න යන්න එපා. බෝධිසත්වන්ට වැඩේ දෙන්න ඇවිල්ලා වැඩේ දීලා තමයි බුදු වෙන ආත්මෙත් ලේ අතිසාරය හැදෙන්නේ. එහෙම කාටවත් වැඩේ දෙන්න යන්න එපා. මේ සපූර්වණ කියනවා අපි රවට්ටන්න આવොත් ගොඩක් ඔය ආයතනවල සිංගප්පූරුවේ නම් කොහොමද දන්නේ ලංකාවේ නම් එහෙම. සමහර සේවකයෝ වංචා කරනවනේ. දැක්කද කොණ්ඩේ කපනවා. පහුගිය දවස්වල. ඕන තරම් කැතද නේ. අර එහෙම අපංගමක් ගන්න. ගැහුවොත් එහෙම දෙකට ගන්නවනේ. අර පොඩි පැටුම්ක ගන්න හැටි. අර අවුරුදු 50ක 60ක විතර අම්මගේ. හොරකම් කරලා තිබ්බ පොඩි හීටරේකුයි. මම මේ හොරකම සාධාරණීකරණය කරනව නෙමෙයි. ඕන කෙනෙක් අපිට වැඩේ දෙයි. අපි රවට්ටන්නේ අපිට අපි වංචා කරන්නේ අපේ සේවකයෝ වෙන්න පුළුවන් අපේ යාළුවෝ වෙන්න පුළුවන්. සහෝදර වැඩේ දෙන්න ඇවිල්ලා නේද? ඕන තරම්. ඒ කියන්නේ හිමීට සල්ලි ඉල්ලම ආයෙ දෙන්න තු මාරු වෙනවා. එහෙම ගත්තද නැද්ද කියලාවත් ආයෙ විත්‍යක්වත් බෑ. කරන්න ඕන තේරම කරගෙන අතහැරලා දාන්න. වැත්තන්න බොහොම කරුණාවෙන් කියන්නේ කාටවත් ඒ වැඩේ දෙන්න යන්න එපා. ඒ කාටවත් උත්තර දෙන්න යන්න එපා. ඒ බණිසට ඒ ගෙහෙල් ගෙඩි කියලා ඒ විදිහටම කරන්න යන්න එපා. මොකක් හරි ගවන්නේ අපේ රිප්ලයි එක වෙන්න ඕනේ යහපතක් විතරයි. එදා භාග්‍යවතුන් වහන්සේ මේ බෝධිසත්ව ආත්ම භාවය තුළදී ඒ දේ නොකරන්න පිළිතුරු බුදු වෙන ආත්මය දක්වා කොච්චරනම් දුක් විඳින්නද මේ සංසාරේ. හරි පරිස්සම් වෙන්න. හරි සිහියෙන් ගත කරන්න.
අපි වැඩ කරන ගෙදර වෙන්න පුළුවන්. වැඩ කරන ආයතනයේ වෙන්න පුළුවන්. වැඩ කරන මධ්‍යස්ථානයේ වෙන්න පුළුවන්. ඒ එකදු තැනකටවත් වංචා සාගත සිතුවිලි වලින් කටයුතු කරන්න එපා. ඒ එකදු තැනකටවත් අර අත්ති සුඛය කියන එක හැම වෙලේම තියාගන්න. හම්බ කරන දේ සාධාරණ වෙන්න ඕන පිටුනේ. හම්බ කරන දේ මොන රටේ කොහේ හරි කමක් නැහැ. ඒක අවංක වෙන්න ඕනේ. එක තප්පරයකවත් කාලයවත් හොරකම් කරලා අපි දන්නවා නැති වුණාට කමන්නේ මිනිසුන්ට කහන සල්ලි දෙනවා. එහෙම කියනවා. අර එහෙම කවදා අනුන්ගේ කහන්න නෙමෙයි නිකන් හරක්ට කන්න කොල සල්ලි තිබ්බත් කමක් නැහැ. ඒවට කවදාවත් හූල්ලන්න යන්න එපා. අපිට ඕන තරම් කියලා දෙනවා පන්සලේ කටයුතු කරනකොට. මම කියන විදිහටම කියන්නේ හම්දුනේ අරුන්ට කියන්න ඕනේ උන්ට තියනවලු. ඔය ඒ කොහොමද පුළුවන් නම් කරන්න බැයි නම් හදන්න දෙයි. එයි මේ දරන්න බැරි ගමන වෙන මොකක්ද? ඒ මම අය කියන අනුන්ගේ දේවල් වලට හූල්ලන්න යන්න එපා. වෙනදුනේ මේ එකදු කර්මයකවත් එකයි තිබ්බේ භාග්‍යවතුන් වහන්සේ අර මල්ලවපුර සූරයෙක් වෙලා ඉන්නකොට හොඳ හැදුවා. එච්චරයි ටිකක් දැනෙන්න කරලා තිබ්බේ. අනෙක් දුක් විඳපුවා සියල්ලම තිබ්බේ සිතුවිලි වලින් වචනේ. හරි පරිස්සමට. කර්මය අපේ පිටිපස්ස වෙනවා. දුක් දිදී සැප දිදී තීරණය කරන්න පුළුවන් මින්මනත දුක් පිටිපස්සේ ගෙන්න ගන්නවද සැප ගෙන්න ගන්නවද? අද වෙනතුනේ ලෝක මවරුන්ගේ දින ඔයත්තන්ට විදේශගත වෙලා ඉන්න නිසා මේවා ටිකක් මගේ අරින්න පුළුවන්. ඒකයි මම විශේෂ කරලාම කියන්නේ. දෙමෝපියන්ට සලකනවනේ මෙහි ඉඳන් සල්ලි යවනවා. සමහර අම්මලා පින්නතුනේ සල්ලි යවුවාම සහෝදරයන්ට දෙනවා වෙන්න පුළුවන්. සමහර අම්මලා ඉන්නෝනේ පින්පටිත් එක්ක කව කරලා සහෝදරයන්ට දෙනවා. ඒත් එක විදේශගත අම්මා කෙනෙක් මට කියනවා ඇත්තම කරන්න එපා. කොච්චර අම්මට යවුවට වැඩක් නැහැ අයියලු ගන්න කිව්වා. මම කිව්වා දැන් මොකද කරන්නේ? ඒ හින්දා යවන්නේ නැහැ. කිව්වොත් යවනවා. කවදාවත් එහෙම කරන්න එපා. ඊට පස්සේ සමහරව හිත හදාගෙන ඉන්නව නේද? මාසෙට 30ක් යවනවා. ඒ ඇති අම්මට. එහෙම ඉවි ගහගෙන ඉන්නත් එපා. පුළුවන් නම් අම්මයි තාත්තයි මේ ඉන්න කාමරේට අපිට යමක් කරන්න පුළුවන් කාලේ කට්ටියට අධික විදිහට සැප දෙන්න පාඩම. පොඩියට නෙමෙයි. අධික විදිහට. සාධාරණීකරණය කරන්න එපා එක එක ඒවා කියලා හොඳද? දැන් අම්මයි තාත්තා අසනීප වුණා කිව්වොත් යනවද නැද්ද? මරුණොත් අදර යන්නේ නැද්ද? අටහමාට විදිහට ෆ්ලයිට් එකේ. ගිහි ගාලා යනවා. මරුණාම යන්න කලබල වෙන්න එපා. ඒ කලබලේ ඉන්නකොට තියෙන්න ඕනේ. මොකද මේක තේරෙන්නේ නැත්තම් වයසට ගියාට පස්සේ සිංගප්පූරුවේ සිටිසන් ගත්තා නේද දරුවෝ ගැන හිතලා. මේ ඉන්නවනේ. ඒ කියන්නේ දරුවන්ට උගන්වන්න දැන් එහෙ ගිහිල්ලා බෑනේ කියලා. ආයෙත් පස්සේ හොල්ලන්න එපා හොඳයි. මේ හොඳම කාලේ මේ දරුවන්ට යට කරන්න. මම මේ කියන්නේ අකුලවක ලංකාවට යන්න කියලා නෙමෙයි. හොඳම කාලේ අපේ අම්මට තාත්තට වෙච්ච දෙයමයි අපිට දෙන්නේ. මොකක්ද? තනියම මැරෙන්න. මැරෙන්න තනියම තමයි. හැබැයි ජීවිතේ එක ගමනක් හරි මම මේ කියන මානසික අල්ලස අම්මට දීලා තියෙනවා. එක ගමනක් හරි
දෙමව්පියන්ට සතුටක් ඇති වෙන්න ඕන තමන් හදපු දරුවෝ ගැන. මොකද්ද? නිවාඩුවටවත් ලංකාවට ගිහපුවාම මේක කරන්නේ. දරුවෝ දෙමව්පියන්ට ඇති වෙන්න ඕන තමන්ගේ දරුවෝ ගැන අභිමානයක්. දරුවන්ට මතකයි කියන එක. අම්මගේ අත ගන්න කාගේ? තමන්ගේ අම්මගේ අත. අරගෙන මේ උඩ තියෙන ඇඟිලි තුඩු ටික බලන්න. ඔය ඇඟිලි තුඩ උඩ තමයි අපේ ඔළුව තියාගෙන හිටියේ. අර නාවනකොට අල්ලේ තනි අල්ලට ගන්නව නේද? මම කරනවන්නේ. නේද බිස්නස් දාපක් ගන්න නේද? අතෙන් තියාගන්න. අපේ අම්මගේ අත ගත්තාම අපිට නැවිලා පේන්න ඕනේ. මගේ ඔළුව, මගේ පිට, මගේ කකුල් සේරම තිබ්බේ මොකක් උඩද? අම්මගේ අත උඩ තිබ්බේ. අම්මගේ එක ඇඟිල්ලක චලනය තුලින් එදා තිබ්බ මගේ ජීවිතේ මේ தත්ත්වය තීරණය කරන්න බැරිද පුළුවන්? පුළුවන් තිබ්බා. අම්මා හරි පරිස්සමට අත උඩ තියාගෙන හිටියා. අම්මා හරි පරිස්සමට වතුර ටික වැක්කුරුවේ නැද්ද? නළලෙන් පල්ලහැට වතුර බින්දුවක්වත් එන්න දෙන්නේ නැතුව නේද ඉස්සරලම කෙස්සල අගනේ දෙමන්. ඒ ඇඟිලි වලින් හරි පරිස්සමට අපේ මුළු ඔළුව මත ගාලා දෙනවා. නැද්ද? මේ කන්ද එක මෙහෙම ලස්සනට හැදුවේ කවුද? ඔබ උපදිනකොටම ගුරුම් බැටි වගේ නේද? නෑ උපදිනකොට එහෙම කිසි පිළිවෙලක් නෑ. ඔය හදනවා නේද තෙල් ගාලා. මේ කන මෙහෙම ලස්සනට හැදුවේ මොනවාද? හදපුද අම්මලා දන්නවා. ඒ අම්මලාට සතුටු වෙන්න පුළුවන් මගේ මේ ඇඟිලි වලින් මගේ දරුවාගේ කන් දෙක හැදුවේ. මේ නහය මෙහෙම හැදුවේ කවුද? අම්මා. මේ ඔළුව මෙහෙම රවුම් කරේ කවුද? මේ නිකට මෙහෙම ලස්සනට හැදුවේ කවුද? සහ මොනවාගෙන්ද? ඒ ප්‍රාණ සම අම්මගේ ඇඟිලි වලින් මේ මුළු ජීවය අපේ රඳා පවතින්නේ ඒ අම්මගේ ඇඟිලි ටිකේ ඉඳලා. එක දවසක් ඉඳගෙන අම්මා ළඟින් තියාගෙන අර නිකමටවත් එහෙම මේ ඇඟිලි අත ගාලා දෙනවා. මේ අම්මගේ අත කියලා දරුවෝ ඇවිල්ලා සිද්ධාලේ කොටියක්වත් ගන්නවා. ඒ අතෙන් තමයි මේ ඇඟිලි වලින් තමයි කැවුවේ. සමහරවිට මේ කොලම් වගේ පේන්න පුළුවන්. එහෙම පේනවා නම් අම්මගේ තාත්තා වයසක අම්මගේ තාත්තලාගෙන් අහන්න කොහොමද තාත්තේ කියලා. එයාලා ඒව බලාපොරොත්තු වෙන්නේ. එයාලා ඒව දිහා ඕනෑකමින් බලාගෙන ඉන්නවා. අපිට මතක් වෙන්න ඕනේ අම්මගේ කත ගුණ සේර මතකයි අම්මා මේ ඇඟිලි වලින් කියලා. කවුරුත් තරමක් කැවුවේ මොනවාද? මේ ඇඟිලි වලින්. හිතන්න බලන්න අම්මගේ ඇඟිලි ටික තිබ්බේ නැත්තම් රෙදි හොදලා කුණු පැල්ලන් ටික ළඟට අරන් ඇතුළේ මොකෙන්ද? මේ ඇඟිලි වලින් ඒ අතේ මේ විදිහට මේ එන කම්ම අදටත් ගිහින් එනකොට ඔය වැලි පිටුව නම් මම හදලා දෙන්නේ මොකෙන්ද? ඒ අතේ ඒ ඇඟිලි වලින් ඒ අතට ඒ අම්මට ගුණේ කියලා හිමුනේ දක්වපු දවසක් තියෙනවද? දැන් කියන්නේ පසල්ලි යවනවා කියලා හොඳ. අල්ලි නම් ඉතින් එයාට දරුවෝ හදන්න නැතුව රස්සාවක් කරනවා විශ්‍රාමය හම්බ වෙනවා. එහෙනම් අපිට ඒක ඕනේ නැද්ද? මම කසාද බඳපු දවසක මගේ දරුවෝ මම ගාවට ඇවිල්ලා මොකද කරන්න ඕනේ? මාව අගේ කරනවා. අනේ අම්මේ මම අම්මට ආදරෙයි කියලා දරුවෙක් ඇවිල්ලා ළඟ ගන්නකොට ඒක අම්මට දරාගත්ත හැකිද? එහෙම මේ අම්මලත් එක්ක එදිරිවාදීකම් පිරිමහන්න යන්න බෑද? අහවලාට මෙහෙමයි මට නෑ අහවලුන්ට මෙහෙමයි කිව්වට අහන්නේ නෑ. ඔය පඬිත කතා වලට යන්න බෑ. අපෙන් කෙරෙන්න තියෙන සීමාව ඇතුලේ බලන්න. මොකද එයත් මරුණාම අපිට පුළුවන් වෙන්න ඕනේ. එන්නතුනි කම්පා නොවේ. හැබැයි අවුරුදු 25 විතර පැනනට පස්සේ
ඔය එකක්වත් අපිට මතක නැහැ. මතකද පොඩි කාලේ? දැන් එහෙම ඇවිල්ලා හිටියට දැන් මේ ඉන්න දෙමව්පියෝ සේරම අම්මලා වෙනුවෙන් කරන්නේ ඒ වුණාට අපේ අම්මා තාත්තා ගැන අපිට මතක් වෙනවද? නෑ. ඒ නිසා මම බොහොම කරුණාවෙන් කියන ලෝක මවුරුන්ගේ දිනේදී තරුණ දරුවන්ට මහත්තුරුන්ට දෙමව්පියෝ ඉන්න සියලු දෙනාට ලංකාවට යනකොට ඔය ගමට පවුලට කලස් පෙන්වන්න යන්න එපා. විවිධ රටවලනේ තරුණයෝ දැන් ට්‍රාන්සිට් එහෙම ඉන්නකොට මෙහි ඉන්නකොටද කොහෙද ගිය පාර සිංගප්පූරු ඇවිල්ලා ආපහු වඩින්න කොල්ල දෙන්නේ ඩියුටි ෆ්‍රී එකෙන් අරක්කු ගන්න තාලම් දාලා වැදුනා අර අවසාන චෙකින් එකේ කොල්ලන් සූස් ගන්නවා අර වතුර ඇකිලි ඩස්බින් වලට හලලා අර එන්න අපරාධයක් වාගේ ඒ කොල්ලගේ මූණ දැක්කහම නිකන් තේරුමක් නැහැ දැන් ඉතින් ලංකාවට යන්නේ ඇයි ඒ අරක්කු බෝතල් දෙක විතරනේ එහෙම ගමවල ඉන්න එක එක්කෙනාට ආතල් දෙන්න යන්න ඕන සිගරට් අරගෙන අම්මට තාත්තට බොන්නද අපිට බොන්න නෙමෙයි අරගෙන එහෙම කාටවත් පාවිච්චි වෙන්න එපා මේ අරගෙන ගිහින් අම්මගේ තාත්තගේ කාමරේ හොඳ AC මැෂින් එකක් හයි කරන්න දැන් ගියාම අපේ ගහමාරක් දෙකක් වෙනවනේ කියලා ඔය අපි ලෝකෙට සම්බුරන්නේ ඒ විදිහද අපි රටේ ඉන්නකම පෙන්නන්න අපේ නම්බුව රැක ගන්න අපේ මහන්තත්කම පෙන්නන්න අපූර්වට ඉඩම් ගන්නවනේ පාරවල් අයිනේ ඉඩමුත් ගන්න මම කියන්නේ පර්ච් එකක් අඩු කරලා අම්මට හරි තාත්තට හරි AC මැෂින් එකක් හරි කරලා දෙන්න පුළුවන් තරම් දෙමව්පියෝ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරන්න ඔච්චර කෙරුවත් තාම දිරුනේ වැඩක් නැහැ කියයි දැන් කොරොල් ටික හොඳටම ඇති මේ කොරලා තියෙන ටික හොඳ අයතව වහන්න කරන්න ඒ බන්දාම දරුවෝ හදන්න ආවේ නැහැ බලන්න ආවේ නැහැ නාවන්න ආවේ නැහැ වෙනස්කම් වුව කියන්නේ යන්න එපා මොකද භාග්‍යවතුන් වහන්සේ බුදුම විදිහට ඔට්ටු වුණා මොකක් කරන්නද මතකද මහාමායා දේවියගෙන් කිරිබිව්වේ දවස් කීයද 7යි අම්මගේ ණය ගෙවන්න කියලා මොකද කරේ තවදිසා දිව්‍ය ලෝකයට වැඩලා මාතෘ දිව්‍ය රාජ්‍යයට මහාමායා දේවියට විජම්බන දේශනා කළා කොහොම හරි සුද්ධෝදන රජු වරහත් ඵලයේ පිළිදුවා එනිසා අම්මට තාත්තට අපි ගැන කම්පාවක් ඇති නොවන විදිහට වැඩ කරන්න. අපි ගැන වේදනාවක් ඇති නොවන විදිහට වැඩ කරන්න. ලෝකෙට එකක්, ගෙදරට එකක් නම් පෙන්නන්න එපා. මිනිස්සු හරි නේ අයතොන්ට හිතෙන්නද සමහරවිට ඔස්කා දෙන්න වටිනවා කියලා. ඒ තියෙන නළුකම ඔය ඇත්තව ජීවිතේ මුණ දෙන්න රඟපාන්න යන්න එපා. ඒක හරි පහසුයි වෙන්නද? ඔය සමහරව මට කියලා දෙනවා සෑහෙන්න දැන් මම මේ සිවුරු පොරවන්නේ තිබෙන්නද මිනිස්සු පූජා කරන්නේ මම රඟපානවා. ඔය මම හරියට ඇඩ් කරනවා. මම හිතුවා ඒ කියන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. මගේ හින්න ලොකුකමලු. නෑ බණකට ගියත් ගිඩි ගාලා යනවලු ආපහු මේ කතා කරන නම් ඉන්නේ නෑ. ඒක බණකට 30000ක් විතර එනවා. එහෙම එනවා දැකලා තියෙනවා. 30000 කියමු. සමහර රිගිල්ල ගස්සට දේශනාවක් තිබ්බ ලක්ෂයකට වැඩි හිටියා. අර ඒ කියන්නේ බණ ඉවර වෙනකොට කට්ටිය ආවා. මම හිතන්නේ ඒක විශාල නෑ කියන්නේ ලොකු පිරිසක් හිටියා.
ඔය ලක්ෂයටම කතා කරලා ඉන්නේ ගියොත් මට ප්‍රමාණයක් විතර ගිල්ල ගන්නට පුදියන්න වෙනවා. දැන් මට පුළුවන් මේ සේරම එක්ක ෆොටෝ ගන්න. ඒගොල්ලෝ බැලුවා නෑ ඒකයි ලොක්කම කියලා. හරි මතක තියාගන්න. හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවා. දකුණු අත පපුවට තිබ්බහම ගැස්මත් එක්ක පණිවිඩයක් දෙනවා නම් මේක හරි කියලා. ඒක තමයි හරි. කවදා හෘද සාක්ෂිය බොරු කරන්නේ නැහැ. එහෙම පිළිබඳව සමහර අවස්ථා තියෙනවා මම වාහනේ යනකොට සමහර දරුවෝ දුවගෙන එනවා. මට හිතෙනවා මේක හරි නෑ කියලා මම කියනවා ඉක්මනින් වාහනේ නවත්තන්න කියලා. එතකොට ආයෙත් අර මී මෙහෙ පුදී වාගේ පිරෙනවා කියලා දන්නවා. මොකද අර මගේ හිතට මදි අර ළමයා එනවා බල බල අදාලා යන. හිතට මදි දේවල් දාලා එන තැනදී දෙපාරක් හිතන්න. අපරාධ කියලා හිතන දේවල් අවදාවත් අනාගතේ ඉතුරු කරන්න එපා. දෙපැත්ත ගහලා ගියත් මං කරපු එක හරි කියලා තියෙනවනේ අන්න එතන කටයුතු කරන්න. ඒ නිසා මම යෝජනා කරනවා ලෝක මව්වරුන්ගේ දිනේදී කවදාවත් කිසිම දෙයකට කිසිම හේතුවකට අම්මටයි තාත්තටයි වේදනාවක් තියන්න එපා. ඒ අම්මයි තාත්තයි තමයි ඉඩකඩම් වේවා. ඒ බෙදෙන හැටි වෙන හැටි ප්‍රතිලාභ ලැබෙන විදිහ දෙන විදිහ භෞතික කිසිම දෙයක් ගැන හිතන්න එපා. කෙරෙන්න තියෙන දේ විතරක් කරන්න. අම්මලා එක්ක හරි ආදරෙන් ජීවත් වෙන්න. අම්මලා වැළඳ ගන්න. අම්මලා තුරුල් කරගන්න. අම්මලා සම්බාහනය කරන්න. පුළුවන් නම් මගේ අම්මේ කියලා ළඟ දැවටෙන්න. ඕක තමයි වයසට ගියපුවාම ඕන එකම දේ. මෙහෙම දේශනා කරන්න හේතුව සිංගප්පූරුවේ රැකියා කරනකොට පදිංචි වෙලා ඉන්න උදවියට හිතේ අපි අපේ දේ කරපුවාම හරි දරුවෝ යාළගේ ලෝකෙට යයි. අපෙන් කෙරෙන්න තියෙන ටික කරපුවාම යාළගේ දේවල් බලාගන්න. හැබැයි අපෙන් කෙරෙන්න ඕනේ කරලා ඉවර වුණාම අපිට ඕන දේවල් ලැබෙන්නේ නැහැ. අවසානයේ සල්ලිත් නැහැ, කාලෙත් නැහැ, දරුවොත් නැහැ. දැන් ඔහොම දරුවන්ගෙන් අපිට ලැබෙන්න නම් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං දීලා තියෙන විදිහට තමයි හම්බෙන්නේ. වපුරන විදිහට තමයි අස්වැන්න නෙලන්න හම්බෙන්නේ. ඒ නිසා මම කර්මය ගැන කෙටි දේශනාවක් සිද්ධ කරා. හරි පරිස්සමට වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. වචනකින්වත් අපාගත වෙන්න එපා. බැල්මකින්වත් සිතුවිල්ලකින්වත් අකුසලයක් සිද්ධ කරගන්න එපා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනස මුල් වෙලා ප්‍රධාන වෙලා භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් තතෝනං සුඛමං වේති එක්කෝ තතෝනං දුක්ඛමං වේති එක්කෝ චත්තං වහතෝ පදං. එහෙම නැත්තම් හොඳ දෙයක් කරොත් ඡායාවන් පායිනි. හෙව නැල්ල වගේ හොඳ දේවල් පිටිපස්සෙන් එනවා. ගුණාගේ පිටිපස්සෙන් කරත්ත රෝධ දෙක වගේ කරපු පව්පි මනස මුල් වෙලා වචනේ වාසතිවා කරෝතිවා කියයි නම් හෝ කරයි නම් ඒවා දුක් දිදී මුළු සංසාරෙම බුදු වෙන ආත්මේ කර්ම 12ක් බුදුන්ට විපාක දුන්නේ කෙසේද? අපිට අපාගාමී වෙන්න වෙයි. ප්‍රේත ලෝකේ ශ්‍රීසං ලෝකේ උපදින්න වෙයි. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල සත්පුරුෂ මිනිස්සෙක් විදියට කාලය ගත කරන්න මේ පින්වත් සියලු දෙනාටම සූවිසි අනන්ත බුදු ගුණේ බලය ලැබේවා. සාදු සාදු. ඒ වගේම පින්තුනේ ආශිර්වාද කරනවා පින්වත් නායක ස්වාමීන් වහන්සේට සහ පන්සලේ වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නයට මේ සෑම කටයුත්තක්ම කරන්න වෙන්නේ සිංහල බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන්. මේ බෞද්ධ සංගමයේ සියලුම සත්පුරුෂ මිලදරුවන්ට පින් අයිති වේවා.
මේ පින්කම සිද්ධ කරගන්න සාර්ථක කරගන්න උදව් කරපු සියලු දෙනාට පින් අයිති වේවා. ඒ වගේම බුද්ධික ලියනගේ මහත්මයා ඇතුළු ඒ සත්පුරුෂෝ සියලු දෙනාට එච්.ඩී. සේනාරත්න මහත්මයා අපේ දිනේෂ් අයියාගේ තාත්තා. ඒ සේනාරත්න මහත්මයාට පින් දෙන්න තමයි මම ඉස්සරලම සිංගප්පූරුවට වැඩි බණක් කියන්නේ. අදට එහෙමයි. ඉතින් පින්වත් සෝමදම් මහමුදුරුවන්ගේ තාත්තට පින් අයිති වේවා. ආශිර්වාද කරනවා ඉන්ද්‍රාණී සේනාරත්න මෑණියන්ට සහ පවුලේ සියලු දෙනාට. අපේ දිනේෂ් මහත්මයාගේ අම්මා. ඉතින් මේ පින්කමට නම් නොකියුවත් බොහෝ දෙනෙක් උදව් කරා වචනයෙන් හරි සංග්‍රහ කරපු මේ පේනෝනේ විචිත්‍රවත් ධර්ම මණ්ඩපයක් සකස් කරලා මේව හරි අපූර්වයි. බොහොම ලස්සනයි, බොහොම පිළිවෙලයි, සියල්ල හරි පිරිසුදුයි. මේ සිංගප්පූරුවේ බොහොම සත්පුරුෂ දායකයෝ ඉන්නවා. ඉතින් අපි මේ ධර්ම දේශනාවලට ආපු සෑම අවස්ථාවකදීම මම මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ පිරිකර පූජා කරනකොට බොහෝ දෙනෙක් මුදල් පිරිකර පූජා කරලා ඉතින් ඒ තුලින් අපේ පන්සලේ විශාල ඉදිකිරීම් සිද්ධ කරා. මේ මාසේ 29 වෙනිදා ඒවා විවෘත කරනවා. විශාල ධර්මශාලාවක් හැදුවා, විශාල සක්මන් මළු හැදුවා, භාවනා මළු හැදුවා. මම මේ කියන්නේ පින්නතුන් ඇත්තන්ට පින් දෙන්න. ඒ විතරක් නෙමෙයි, ගන්ඨාර කුළුණු බෝධි ප්‍රාකාර සංඝා මුළු පන්සලම හැදුවා. මුළු පන්සලම හැදුවා. කෝටි 25ක 30ක වැඩ කරා. ඒ සියල්ල කරේ පින්නතුන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. ඒකක්වත් භික්ෂුන් වහන්සේලාට අයිති දේවල් නෙමෙයි. ඒ සියල්ල උපන් මතු පරපුරට දායාද කරනවා, පූජා කරනවා. මේ එළඹෙන 29 වෙනිදා උදේ 9ට ත්‍රිනිකායික මහා සංඝරත්නයේ මැදිහත් වීමේ මේ සෑම කටයුත්තක්ම අපේ දායකයින්ට කරන්න බෑ. අපේ දායකයෝ හරි දුප්පත් අසරණයි. පවුල් 100ක් විතර අපේ දායකයෝ ඉන්නේ. මේ ලෝකවාසී ලක්වාසී සියලු දෙනාගේම ශ්‍රමයයි ධනයයි ලේ කඳුළු හැලිලා වැටිලා එක්කහුව වෙලා තමයි ඒ ඓතිහාසික බුද්ධ භූමිය පුණ්‍ය භූමියේ ඉදුනේ. ඉන්සා සිංගප්පූරුවේ දායක අම්මලා තාත්තලා ඒ වගේ කොටස්කාරයෝ ඒ වගේම අපි ආපුවාම නේ දම්පැන් පූජා කරගෙන දානේ මාන ටික දීගෙන ඉතින් එහෙම කරන නිසා තමයි මෙහෙම බණ කියන්නේ. දානේ දුන්න නැත්නම් බණ කියන්න පුළුවන්. ඇවිල්ලානේ ඉතින් මේ සංග්‍රහ සත්කාර කරගෙන බොහොම හොඳින් බලාගෙන පරිස්සම් කරගෙන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන්න ඔය සියලු දෙනා සම්බන්ධ වුණා. ඒ වගේම තමයි ඔයත්න්ගේ උමනාව තිබ්බ නැත්නම් මෙහෙම බණ කියන්න දෙන්නේ නැහැ. පළවෙනි දවසේ බණට එනකොට තමයි මට හිතුනේ කල්පනා වුණේ මේ සිංගප්පූරුවේ ඉන්න අම්මලාට තාත්තලාට තව වතාවක් ධර්ම දේශනා කරන්න ඕනේ, බණ කියන්න ඕනේ. ඒත් පුදුම විදිහට මහන්සි වෙනවා. ඉතින් ඒ සියලු දෙනාට පින් සිද්ධ වේවා. තව කාරණයක් තියෙනවා. ඔයත් පින්නතුන් රස්සා කරලා ඔයත්ම කනවා නෙමෙයි, ඔයත්ම හම්බ කරනවා නෙමෙයි. මුළු ලංකාවම නඩත්තු කරන්නේ කවුද? මුළු ලංකාවම බලාගන්නේ කවුද? මේ විදේශගතව රැකියා කරන අපේ අම්මලා තාත්තලා. එහෙම ලංකාව අපේ රට හරි දුප්පත් නේ පින්නතුනි. ඒ නිසා මේ සිංගප්පූරු රාජ්‍යයට පින් දෙන්න ඕනේ. මේ සිංගප්පූරුව තව තවත් බැබලෙන්න ඕනේ. මොකද ඔයත් ජීවත් වෙනවා වගේම අපේ ලංකාවේ දුප්පත් දරුවෝ ඉගෙන ගන්න කාගේ සල්ලි වලින්? පින්නතුනි අපිට තෙල් ගන්න වැඩිපුරම ලංකාවට විදේශ විනිමය එන්නේ කොහෙද? විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපේ පින්නතුන්ගෙන් ලැබෙන ඒ වගේ තමයි ඒ ඩොලර් වලින් තමයි ලංකාව දුවන්නේ. දරුවන්ට පෙළ පොත් ටික දෙන්නේ, ඇඳුම් ටික දෙන්නේ, දරුවන්ට කෑම දෙන්නේ, ඔය පිළිකා දීමනාව, වකුගඩු දීමනාව, වැඩිමනා කොච්චර දෙනවද නේ වැඩිහිටි දීමනාව. අවසාන වශයෙන් කියන්නේ දේශනා කරන්නේ මුළු ලංකාවම පෝෂණය වෙන්නේ ඔය ඇත්තන්ගේ දහඩියෙන්. ඔය හම්බ කරලා යවන සොච්චම් මුදලේ. ගෙදර දොර පවුලම නෙමෙයි, මුළු ලංකාවම නඩත්තු වෙනවා. ඒ නිසා පින් සිද්ධ වේවා. අපේ අනාගත හීන ජයග්‍රහණය කරන්න මඟ පාදපු සිංගප්පූරු රාජ්‍ය තව තවත් දියුණු වෙන්න ඕනේ, බැබලෙන්න ඕනේ. ඒ සියලු දෙනාට පින් අයිති වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. මගේ අම්මට තාත්තට ලොකු හාමුදුරුවන්ට මගේ දායකයින්ට පින් අයිති වේවා.
ඔයත් හදවත අම්මට තාත්තට පින් සිද්ධ වේවා. සුජීවත්ව ඉන්න අම්මට තාත්තට නිදුක් නිරෝගී භාවය ලැබේවා. මේ පින්තුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සසරගත දෝෂයකින් අකුසලයකින් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ සියල්ල විහිත විද්වංසනය වේවා. මම ප්‍රාර්ථනා කරනවා කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් සිද්ධ වෙන්න එපා. සංසාරේ කවදාවත් අකල් මරණයකට සහ පිපාසාවකට දුදුරු වෙන්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් ඔබ අප සෑම සියලු දෙනාටම පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු.